මතක කියන්නෙම අපි හැම මොහොතකම මතක් කරන්න කැමති දෙයක් නේ. සමහරවිට අපි කැමති අතීතයට ගිහිල්ලා එන්න, වර්තමානයට යන්න, අනාගතයට ගිහිල්ලා බලන්න, කාලතරණය කරන්න. අනිවාර්යයෙන්ම ගීතෙන් පුළුවන් මේ හැමතැනටම අපිට යන්න. ගීතයක් තුළ ජීවත් වෙන්න පුළුවන් නම් ඔබ ජීවත් වෙන්න කැමති ගීතය මොකක්ද කියලා මොකක්ද දෙන උත්තරේ? බොහොම බරපතල ඒක ලොකු සංකීර්ණ ප්‍රශ්නයක් ඔයා ඉදිරිපත් කළේ. මොකද මේ ගීත හැම ගීතයකටම අපිට වෙන්විච්ච අදහසක්, වෙන්විච්ච මතකයක් තියෙනවානේ බොහෝ ගීතවලට නේද? සමීප තමන්ට දැනුණම ගීතයක් කිව්වොත් එහෙම මොකද තෝරගන්න ගීතය? ගීත බොහොමයක් තියෙනවා. එකක් තෝරගන්න අපහසුයි. හැබැයි සමහර මතකයන් එක්ක ඒ විදිහට ගීත තියෙන්න පුළුවන්. හැබැයි ඒක ගීතයක් නෙමෙයි, ගීත කීපයක්ම තියෙන්නත් පුළුවන්. ඒක කොහොම වුණත් ඉතින් 70 දශකයේ කියලා කියන්නෙම 70 දශකයේ ගීත කියලා කියන්නෙම අපිව හරි අපූර්ව රසාස්වාදයකට අරගෙන යන ගීත. ඒ කියන්නේ තාමත් ඒ ගීතවලට අපි හැමෝම ආදරය කරන්නේ. ගීතවල කාලවකවානු වෙනස් වුණාට ඒ සමහර ගීතවල මතකයන් මේ විදිහටම තියෙන නිසා තමයි ඔබ 70 දශකවල ගීතවලට මෙතරම්ම ප්‍රිය කරන්න බව අපි දන්නවා. හැමදාම ඊට දවසේදී පස්වරු 2 වෙනකොට 70 chart show එක අරගෙන අපි ඔබ බේසෙත් නිවහනට එනකොට හරියටම හවස 3 වෙනකම් මේ විදිහට එක දිගට එක පෙළට අපි ගීත 10ක් පෙළ ගැස්සුණා. ඔබ ඒකෙම අතටනවා. ගීතයේ ස්ථානය තීරණය කරන්නේ ආදරණීයව තමයි. ඉතින් කෝල් එකක් අරන් කියනවා කැමතිම සින්දුව මොකක්ද? ගීත 10ම වඩ පෙළ ගස්සන්න පුළුවන්කම තියෙනවා. 0.3යි 222යි 81කට කතා කරෝතින්. සාමාන්‍යයෙන් ඕනම දෙයක හොඳ නරක විවේචන චෝදනා මේ ඕනම දෙයක් තියෙනවනේ. ඔබට පුළුවන් ඔබේ අදහස් දක්වන්න. ඉරිතාවකම පස්වරු 2ට 70s chart show